හලෝ හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් ගොඩ කාලෙකින් තමයි ලස්සන ට්‍රැවල් බ්ලොග් එකකුත් එක්ක ඔයාලව හම්බෙන්න ආවේ. ඉතින් මෙන්න මේ විදිහට නුවර එළියේ ට්‍රිප් එකක් යන්න අපි එකතු කරගත්තේ මගේ යාළුවා. එයාගේ පවුලේ අයත් එක්ක තමයි අපි ඔක්කොම එකතු වෙලා මේ ගමන ගියේ. පාන්දර 5ට විතර වගේ තමයි අපිවත් වෑන් එකේ දාගෙන කට්ටියම නුවර එළියට යන්න පිටත් වුණේ. එල්ල මත වාහන නැවැත්වීම සපුරා තහනම්. නෑ යන්න දෙන්න යන්න. නවත්තන්න තහනම්. කොතනින්ද ගන්න ඕනේ? අරන් එන්න ඉන්නේ. අරන් ගිය ටිකට් අරන් එන්න. එතන බලන්න ඕනේ හින්දා තමයි ඒකයි බලලා ඒත් එකම බලන්න තමයි ටිකට් එකක් ගන්න. ඔන්න ඉතින් ඉස්සෙල්ලාම අපි ආවේ කොත්මලේ ඩෑම් එක බලන්න. එතන වටපිට මාරම ලස්සනයි. ඉතින් කොත්මලේ ඩෑම් එක ගැන විස්තරත් ඩෑම් එකේ සැලැස්මත් මෙන්න මේ අපි දැන් බලන්න යන තැන තියෙනවා. ෆොටෝස් එක්කම තිබුණා. අපි ඒවත් බලලා ඊට පස්සේ තමයි ඩෑම් එක බලන්න ගියේ. ඩෑම් එක බලන්න පයින් තමයි යන්න ඕනේ. ඉතින් ගොඩාක් දුරයි. බලන්නක වීඩියෝ එක ඉස්සරහට. පෙරම්පුරට ලස්සන තැන් තියෙනවා කියලා තේරෙන්නේ ඒ තැන් බලන්න ගියාම තමයි. බලන්න මේ වටපිටාවේ තියෙන සුන්දරත්වය, ලස්සන ඒවා ඇස්වලින්ම විඳලාම තමයි බලන්නේ. ඒකම කැමරාවලින් අපි වීඩියෝ කරලා බලන්නට ලැබි. නමුත් ඉතින් මම ඔයාලට දෙන්න එක මෙන්න මේ විදිහට වීඩියෝ කරගත්තා. Lebih aku boleh.
හොඳ වතුරනේ. නේ? ලස්සනයි. ජරාවක් කරන්නේ හොඳ වතුර එන්නේ කොහෙද? Aku mau nih, elatnya, nanda punya mana? Mana punya? Ini, kau sayur itu? මෙන්න මේ වගේ ලස්සන එක එක විදිහේ මල් වලින් එතන වත්ත පීලා තිබුණා. ලොකු සමහර එහෙම තිබුණා. ඉතින් ආකාරය නැහැ. අවසර තමයි බෝට් රයිඩ් එහෙම. ඔව් එන්නේ මොකද? අපි දැන් ඇවිත් ඉන්නේ පාර්කකට. ඉතින් ගොඩක් දෙනෙක් මෙතෙන් තමයි ඇවිල්ලා නේද? එහෙම දැන් කෝල් එකක් දාන්න. ග්‍රෙගරි පාර්ක් එකේ මෙන්න මේ විදිහට පිස්සු හැදෙන විදිහට ලස්සන මල් ගොඩාක් වවලා තිබුණා. ඉතින් මම ආසාවෙන් ගොඩාක් වීඩියෝ කරගත්තා. ඔයාලා එකක් බෙදා ගන්න ඕනේ හින්දා.
හරි. අපිටද මන්දා බලු ගහලා තිබුණු හොරන්න ගත්තා. ඉතින් බලන්නකො මෙතන ලස්සන රෝස මල් පිරීලා තියෙනවා. මල් වලින් පිරීලා තියෙන නිසාම අපි කට්ටියම ලස්සන ෆොටෝ ටිකකුත් ගත්තා. ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන හින්දා මෙන්න මේ වගේ වීඩියෝස් ටිකකුත් ගත්තා. බලන්නකො ලස්සනයිද කියලා. ලස්සනයි නේද? ආය අහන්නත් දෙයක් නැහැනේ. ලස්සන රෝස මල් වලින් පිරුණු රෝස වියනට තමයි අපි මේ ඇවිත් ඉන්නේ. හග්ගලගෙන එක තැන් තියෙනවා. එක තැන් වෙන් කරලා තියෙනවා. ඉතින් අපිට කැමති තැනකට ගිහිල්ලා ඒව ලස්සන විඳින්න පුළුවන්, බලන්න පුළුවන්. මල් අල්ලන්න නම් තාන. ඉතින් ඒක තමයි දුක. කෝවිල ඇතුලේ මම වීඩියෝ කරන්න ගියේ නෑ. මොකද වීඩියෝ කරන්න එපා කියලා බෝඩ් දාලා තිබුණා හැමතැනම. දැන් කළුවේ වැටිගේ එන නිසා අපි කට්ටියම නවතින්න ගත්තු ගෙදරට. එතන වටපිටාව තමයි මේ වලට පේන්නේ. මාරම ලස්සනයි. හවස් වෙනකොට මේ මුළු වටපිටාවම මීතුමින් වැහිලා ගියා. සීතලයි මේ වෙලාවේ. ඉතින් අද රැය අපි ගත කෙරුවේ කොහොමද කියලා දෙවන දවසත් අපි ගත කරේ කොහොමද කියලා ඔයාලට මම දෙවන වීඩියෝ එකෙන් අරගෙන එනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් යන්න.